අඩෝ මාටියා පට්ට ගමනක් තියෙනවා යන්න නම් උඹලා එනවද කියලා බලනකෝ. ඒ කොහෙද චූටියා? එන්නම් බං එන්නම් මටත් මේ ගෙදරට වෙලා ඉන්න ගියාම පට්ට කම්මැලිකමක් තියෙන්නේ බං. මේකයි බං අපේ අම්මලාගෙන් ගමේ යන්න වෙලා තියෙනවා බං හදිස්සියෙම. ඉතින් බං මටත් තනියෙන් යන්න ගියාම එපා වෙලා දෙන්නේ. උඹලත් එනවනම් වරෙල්ලකෝ. පුළුවන් නම් අර හිච්චියාවත් එක්කගෙනම වරෙල්ලා. තුන් දෙනාටම පොඩි ආතල්ලක් ගන්න පුළුවන් බං එහෙ ගිහින්. පුළුවන් නම් උත් දාගෙන හෙට උදේ වෙනකොට අපේ ගෙවල් ගාවට වරෙල්ලකෝ. ආදි බං මට නම් එන්න නම් පුළුවන් වෙයි. උගෙන් අහලා තමයි බලන්න වෙන්නේ බං. එහෙම වුණොත් හෙට එක්කගෙන එන්නම්කෝ ඌවත්. මන්නම් බං එකපාරින්ම ආයෙ එන එක එනවා උඹලත් එක්ක යන්න. මාව නම් අමතක කරන්න එපා. හෙට එළි වෙනකොට මං උඹලා ගෙවල් ගාවට ඇවිල්ලා ඉන්නේ. අපෝ බං උඹව තමයි බං විශ්වාස කරන්නම් බැරි. උඹ එනවා කිව්වොත් බං එන්නේ. කීයටද කියලා බලපන්කෝ. උඹ 7ට එනවා කිව්වොත් උඹ එන්නේ 8ට. හෙට නම් එහෙම බෑ බං. එනවනම් වරේ වේලසනින් නැත්තම් දාලා යනවා. ඕකනේ බං. උඹලට ඉතින් මාව මේ විශ්වාස නැහෙනේ. ආයෙ කිව්වොත් බං කිව්වමයි. අනිවාර්යයෙන්ම බං හෙට එළි වෙනකොට උඹලා ගෙවල් ගාව තමයි අපි. යකෝ මේ විදිය ආතල් ගමනක් යන්න තියෙනකොට මෙන්න මේ හිස්තියක් මොන මගුලේ යනවද කවුද්දනේ යකෝ. මේක හැම නිතරම ඔන්ලයින් ඉන්න මිනිහනේ. යකෝ හදිස්සියකට මේකට මැසේජ් එකක් දැම්මම බලන්නේ නැහනේ. කොහේ ගිහිල්ලාද කවුද්දනේ. ඒ හිස්තියා ඉඳපන් යකෝ. අඩෝ ඉඳපන් යකෝ තෝ හොයපු නැති දනන්නේ. කොහේ යනවද මන්ද බං අඩෝ ඉඳහන්. ඕම නැවතිමින් බං හම ඉඳපන් කොතන. අඩෝ මාටියා උඹ ළඟට එනකන් දැක්කේ නෑ කියහන්කෝ බං. උඹ දැක්කේ නෑ තමයි මං දැක්කා. උඹ අතනින් එනවා දැක්කනා ෂේපට උඹ මේ මෙහෙට පයින්නනේ ගියේ. ඇත්ත කියපන්. උඹ මොකද බං දිව්වේ මං එනවා දැකලා? උඹ එනවා නම් දැකලා නෙවෙයි බං ගියේ. උඹ දන්නවනේ බං මං කරුවලට බයයි කියලා. පොඩ්ඩක් හවස් වෙන නිසා ඉක්මනින් බං ගෙදරට යන්න කියලා බැලුවේ. හරි. ඒක ඕනේ නෑ කියහන්කෝ මං ඔබව හෙව්වේ බං. අර චූටියලා උන්ගේ ගමේ යනවලු බං හෙට. ඕක කිව්වා පුළුවන් නම් උඹවත් එක්කගෙන එන්න කියලා මට. මොකද උට තනියෙන් යන්න බෑලු බං. මොකද බං අපි මේ හිටියත් බං ඔය ඇවිද ඉන්න එකනේ බං කරන්නේ. කිසි තේරුමක් නෑනේ බං. පොඩ්ඩක් අපි මේ ගම පැත්ත ගිහින් පොඩි වටයක් දාලා එහෙම එමු බං. අරෝ කියපු විදිහට පට්ට කැලෑ එහෙම තියනවලු බං. වැව් තියනවලු එක දේවල් තියනවලු. පොඩ්ඩක් බං ආතල්ලයක් ගමු ගිහිල්ලා මේ පැත්තේ. මොකද කියන්නේ? උඹත් එනවද කියන්කෝ. හෙට උදේම යනවලු. මන්නම් අනිවාර්යයෙන්ම බං යන එක යනවා ඉතින්. උඹලා දෙන්නම යන්නේ කී බං මං විතරක් ඉඳලා මෙහි මොනා කරන්නද? අනිවාර්යෙන් එනවා බං. කියහන් අරුට මං එනවා කියලා. මේ එහෙනම් උඹ උදේම මාවත් එක්කගෙන යන්න අපේ ගෙදරට එනවද? ආයි මොකෑ බං උඹලා ගෙදරට මං එන්නේ. උඹ දෙවට පාරෙන් පැනලා අර අපි හැමදාම සෙට් වෙන පොල් ගහ ගාවට වරෙන්කෝ බං. මං එතනට ඇවිල්ලා ඉන්නම්. මොනවා? උඹ කියන්නේ මට මේ පාන්දර බං අර පොල් ගහ ගාවට ඇවිල්ලා ඉන්න කියලා. අඩේ එහෙමනම් කරන්න එපා බං. අඩෝ මාත් ආසයි යන්න බං. අඩෝ වරෙන්කෝ බං අපේ ගෙවල් ගාවට. උඹ දන්නවනේ බං මං කරුවලට බයයි කියලා. ඒකනේ බං මම මේ දෙමුත් මේ ගෙදර දුවන්නේ. අඩෝ එහෙම කරන්න එපා බං. වරෙන් අපේ ගෙවල් ගාවටම. හරි. මං එන්නම්. උඹ මට මොනවද දෙන්නේ කියහන්කෝ. මං උඹට දෙනවා අපේ ඩොගියා හදපු හොඳ තල කැරල්ල. අර අවුවට වේල්ලා තියෙන්නේ. ආන් එව්ව එකක් උඹට දෙනවා. ඊයා යකෝ. උඹ මේ කියන්නේ අර බලු බෙට්ටක්ද? උඹම කාපම් බං. බලු වැඩනේ බං උඹලගේ. කමන්නේ. මං ඇවිල්ලා ඉන්නම් උඹලා ගෙදරට උදේම. උඹලා ඇස්ති වියන් ආයෙත් මට නැගිටවන්න තියන්නේ එහෙම නෑ. චූටියා නැගිටිනවා මං ඊයේ රෑ කිව්වා නේද? ආන්දරම නැගිටිනවා කියලා. ගමේ යන්න. නමුත් නිදාගෙන හිටපුවා කීයටද ඔය යන්නේ? නැගිටිනවා. හරි කෑ ගහන්න ඕනේ නෑ නැගිටලා ඉන්නේ. නැගිටලා විතරක් හිටියා කියලා හරියනවද? ගෙනියන බඩු ටික එහෙම ලෑස්ති කරගන්නවා. ඕවා මම්ද හොයන්න ඕනේ. ආයෙ එන්න නෙමෙයි මාසයක් ආරි පොඩ්ඩක් ඉඳලා ඉන්න යන්නේ. පොඩ්ඩක් ඕන බඩු ටික බලලා ලෑස්ති කරගන්නවාකෝ මං ආයෙ මතක් කරන්න ඕනද? හරි මගේ ටික නම් වැඩේ හරි. මං ඔක්කොම ලෑස්ති කරගත්තා ඊයේ රෑම. එහෙනම් කමන්නේ. ඔයාගේ යාළුවා දෙන්නෙකුත් එනවා කිව්වා නේද යන්න? ඒ දෙන්නා දැම්මම එන්න කියන්නේ. 6ට කලින්වත් යන්න ඕනේ බස් එකක් අල්ලගන්න. 6 වගේ වෙනකන් ඉන්න බෑ. දැන් පුළුවන් නම් එන්න කියන්න. ඒ දෙන්නටත් මං එන්න කිව්වා. දැන් නම් එයි. අපි බස් එකේ යන්න ඕනේ අපේ කාර් එකේම යමු. කාර් එකේ යන්න පුළුවන්. කවුද ඉතින් ගෙනියන්නේ?
අපි ගුණපාල මාමට කියමු. ගුණපාල මාමට පුළුවන් ඩ්‍රයිවිං. අපේ කාර් එක දීලා අපි ගුණපාල මාමට කියමු ගිහින් දාන්න කියලා. ඒකත් හැබැයි ඇත්ත තමයි. එහෙනම් අපි ගුණපාල මාමට කියමුකෝ. ඔයා පුළුවන් නම් ගුණපාල මාමට ගෙහිලා කියලා එන්නකෝ. ආමේ මං එහෙනම් ගුණපාල මාමට කියන ගමන්ම අරුන් දෙන්නවත් එක්ක ගන්න බලන්න. දැන් මම එන්න කියලා මං කෝල් එකක් දෙන්නම්කෝ නැත්තම් අපිට යන්න පරක්කු වෙනවනේ. ඔව් ඔව් චූටියා. පරක්කු වෙන තරමට අපිට හෙට යනකොට රැය වෙන්න පුළුවන්. ඒ හින්දා දැම්මම එන්න කියන්නේ. අඩෝ හිච්චියා. උඹ නැද්ද බං? අඩෝ අද යනවනම් වරෙන් බං. යකෝ මුගේ බයිනේ තමයි බයිනේ. මේක කිව්වේ මෙතනට හරියටම වෙලාවට එන්නම් කියන්නේ. තාම නෑනේ මේක. අඩෝ හිච්චි. උඹ නැද්ද බං? අඩෝ මං වේලසනින්ම ආවනේ මේක එක්කගෙන යන්න. මේක නෑනේ ඉතින් කරන්න බෑනේ මේක. දැන් මොකද කරන්නේ? පොඩ්ඩක් මේ ගහගාමින් පොඩ්ඩක් නිදාගෙන ඉන්නවා. ඕක ඇවිල්ලා කතා කරයිනේ. හරිම නිදිමතක් තියෙන්නේ. මේක එක්කන් යන්න ඕන කම ඉන්නම මම ඉතේ පාන්දරම ආවේ. නැත්තම් අරුන් යනවා කිව්වේ 5ට 6ට වගේනේ. මේ ගහ යට පොඩ්ඩක් ඉන්නවා. ඕකයිනේ. අඩෝ අරු ඇවිල්ලා නේද? කනමත් එය වගේ නිදාගෙන ඉන්නවා. මේක යකෝ මාව එක්කගෙන යන්න අපේ ගෙවල් ගාවට එනවා කියු මිනිහා. යකෝ ඇල ගාවට වල ගහක් මොල්ට වෙලා බුදි. මූණ මාරෙක් තමයි. හිටහන්කෝ කට හොඳ වැඩක් කරන්න. උදු අම්බෝ ඒ මොකක්ද උනේ? උඹ දැන් නැගිට්ටද? යකෝ බලු වැඩ කරන්න එපා බං. මම බය නිසානේ උඹට කිව්වේ අපේ ගෙවල් ගාවට වරින් කියලා. උඹ ඉන්නේ නැතුව මෙතනට වඩා බොදි. උඹට ඒක තමයි දුන්නේ මං ඔලු ගෙඩියටම පොල්ලක් ගෙනල්ලා. අඩෝ බලු වැඩ කරන්න එපා යකෝ. ඔළුවත් එක්ක රෙදෙනවා. තෝමගේ ඔළුව පැලුවනේ ඉතින්. යකෝ උඹ එනකම් මං උඹට කොච්චර කතා කරාද කියලා බලහන්කෝ. උඹ නැති බාර තමයි මම මෙතනටලා පොඩ්ඩක් ඇලවුනේ. බලු වැඩ කරන්න එපා බං. මේ අක්කේ මොකද මේ හදිස්සියම ගමේ යන්න හදන්නේ? මොකක් හරි හදිස්සියක් වද්ද? නෑ ගුණපාල මල්ලී. එහෙම හදිස්සියකුත් නෙවෙයි. මේ කොල්ලොත් නිකන් ඉන්නේ මේ නිවාඩු කාලේ. මං හිතුවා මේ ගමේ පැත්තවත් එක්කගෙන යන්න කියලා. ඒ පැත්තේ ලස්සන දේවල් තියෙනවනේ මෙයාලට බලන්න උනත්. ඒක නං ඇත්ත තමයි. මොකද ඉතින් මුන් ටික ඒ ගමේ හිටියත් ආයේ නිකන් ඉන්න එකක් ඇයි නොසන්ඩාල වැඩමයි කරන්න නිවාඩු කාලේ. කමක් නෑ. ඒක නෙවෙයි අක්කේ. තව ගොඩක් දුරද ගෙවල් වලට? ඔව් මල්ලී. තව පොඩ්ඩක් නම් දුර තියෙනවා. කොහොමත් ඉතින් අපි මේ ප්‍රධාන පාරේ ගිහිල්ලා ආයේ අතුරු පාරක අපිට පයින් යන්නත් වෙනවා. ඒක නෙවෙයි අක්කේ. හැබැයිටම ওই ගම මොකද්ද? මන්නම් මේ පළාත වැඩිපුර ඇවිල්ලාම නෑ. අර මල්ලී හඳුරු කන්ද කියලා කන්දක් තියෙන්නේ. මතකද? අන්නේ ගම තමයි අපේ ගම. මොකද්ද? අර හඳුරු කන්ද? දුවම්බෝ. ඒකේ ඉන්න හොල්ම. මම පොඩි කාලේ ගියාට පස්සේ ඔය පැත්ත පළාතේ අඩියක් තිව්වේ නෑ. ඒ කාලේ මම හොඳටම බය වුණා. බුදු අම්බෝ ඒ පැත්තට යන්න කියලා දන්නවනම් මම නම් එන්නෙත් නෑ. ඔන්න ඔයාලම දැම්මා මම ඉක්මනින්ම ගියා යන්න. ආයෙනම් විනාඩියක්වත් මේ පැත්තේ ඉන්නේ නෑ. ඒ කතාව මොකක්ද අම්මේ? ඇත්තටම හේ හොල්මන් ඉන්නවද? බුදු අම්බෝ ඒ කන්දේ ඉන්න හොල්ම. මං එක කාලයක් ගියානේ ওই පැත්තේ. උඹලා නම් ගියාට කමන්නේ. ඔය කන්ද පැත්ත නම් උඹලා හැරිනවක් බලන් දෙපා. ඒ බැල්ම වැටුණොත් උඹලා ඉවරටම ඉවරයි. ඒ හැටි බය වෙන්න නම් දෙයක් නෑ. ඔය කන්ද පැත්තට ගිය කට්ටියට මොන හරි කරදරයක් වුණාට ඔය ගමේ මිනිස්සුන්ට කිසිම කරදරයක් නෑ. ඔන්න මම නොකියුවා යන්න එපා. ඔය ගමේ ගිහින් දඟලන්න එහෙම තියාගන්න එපා.
යක්කු විමානේ ගුණපාල මාමා කියපු කතාව හරියටම ඇත්ත තමයි. ඒ කන්ද බැතෙන්නම් ඔයාලා යන්නවත් හදන්න එපා. අක්කේ ඔයා කියපු විදියට මෙන්න මෙතනින්ද දාන්න ඕනේ. අන්න හරි ගුණපාල මල්ලි. ඔන්න ඔතනින් අපිව දාලා යන්න එහෙනම් ඔයා. ඔයා ගෙදර ගිහිල්ලා කාර් එක අපේ කරාජ් එක දාලා ලොක් කරලා තියන්න.